මේ වෙද්දි QR ක්‍රමවේදය මේක ගලාගෙන යනවා. දැන් QR එකට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. ඒක QR එකට ඉන්ධන ලබා දෙනවා. ඉතින් ඒ QR එකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය, ඉන්ධන කෝටාව ඇතිද කියන සැකය සහ ඇතිද කියන ප්‍රශ්නය අපිට අනිවාර්යෙන් තියෙනවා. මොකද අපි ඔත්තේ රට්ටේ ක්‍රමයට යන තත්ත්වයටම තෙල් නැහැ කියන එක පිළිගන්න වෙලා තියෙනවා. දැන් ඉන්ධන ලබා දුන්නා, ඉන්ධන ලබා දීලා ඒකට මිල සූත්‍රයක් දාලා තිබුණා. දැන් මේ පහුගිය මාසෙට 3 සැරයක් මාසය ඇතුළතදී මිල වැඩි වුණා. ඉතින් අහුවහම කොහොමද මිල සූත්‍රයට අනුවද මේක වැඩි වුණේ කියලා ඒ ආණ්ඩුවේ නිලධාරීන් කියනවා මිල සූත්‍රයට අනුව වැඩි වුණා කියලා. අමාත්‍යවරයා කියනවා නෑ මිල සූත්‍රයට අනුව නෙමෙයි මේක වැඩි වුණේ කියලා. මොකද උන් එකතු වෙලා බොරුවක් කියන්න ඕනේ එක්කෝ. දැන් මේගොල්ලෝ එක එක කතා එක එක අය කියන්නේ. අමාත්‍යවරයා දන්නේ නැහැ ලේකම්වරයා කියන දේ, ලේකම්වරයා අධ්‍යක්ෂකවරයා කියන දේ අමාත්‍යවරයා දන්නේ නැහැ. ඉතින් එක එක බොරු එක එක පැත්තට කියා තමයි දැන් මේගොල්ලෝ මේ ඉන්නේ. ඉතින් මේකේ සාර්ථකත්වයේ සාධාරණත්වයේ සම්බන්ධයෙන් කෙසේ වෙතත් මිල සූත්‍රය ඔත්තේ රට්ටේ ක්‍රමයට යනකොට එහෙමනම් මේ ෂෙඩ් වලට තෙල් ටික එන්න ඕනි. මුලින්ම කරන්න ඕනි ෂෙඩ් වලට තෙල් ටික ලබා දීලා මේ ක්‍රමය අතුරු ගන්න එක. ඔත්තේ මිනිස්සයාට ඔත්තේ දවසේ තෙල් නැහැ. ඉරට්ටේ දවසේ ගහ ගන්න විදියකුත් නැහැ. තවත් දවසක් බලා ඉන්න වෙනවා. ඉරට්ටේ මිනිස්සයාටත් එහෙමයි. එහෙම නැති තෙල් ටික ගන්න එන්න ඕනි. QR එක මදි. QR එක නැහැ. මේ බයිසිකල් වල වැඩ කරන මිනිස්සු ඉන්නවා, ට්‍රිවිල් වල වැඩ කරන මිනිස්සු ඉන්නවා, කොරියර් සර්විස් කරන කට්ටිය ඉන්නවා, ඔන්ලයින් ඩිලිවර් කරන කට්ටිය ඉන්නවා, Uber පික් මේ දුවන මිනිස්සු ඉන්නවා. ඉතින් බයිසිකලයට ලීටර් 8ක් ලබා දීලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු ජීවත් වෙන්න ඕන. දැන් දවස් 21කට හිර යරියා අර තනකොළ කපන මැෂින් එකකට ලීටර් 4ක් තියාගෙන ඉඳලා. දැන් මේ කෝටි ගණන් ජයකොඩි කුමාර ජයකොඩි කියන මිනිසයා නිලධාරියෙක් වශයෙන් කෝටි ගණනක වංචාවක් කරලා තියෙනවා කියලා මාට්ටු වුණා. ඒ මූල්‍ය වංචාවට අදාළව කිසිදු ඇක්ෂන් එකක් කිසිදු පියවරක් ගන්නවා අපි දැක්කේ නැහැ. හැබැයි පෙට්‍රල් ලීටර් 4ක් තමුන්ගේ දෙමාපියන්ගේ දානමය කටයුත්ත තියෙන්නේ. ඒ දානමය කටයුත්ත වෙනුවෙන් තමයි තනකොළ කපා ගන්න මේ මිනිස්සයා මේ මැෂින් එකට තෙල් ටික තියාගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි මේ මිනිස්සයාට දැන් දානෙට සම්බන්ධ වෙන්නත් බෑ. දෙමාපියන්ගේ තනකොළ කපන්න හිතාගෙන හිටපු මිනිස්සයාට අන්තිමේදී රක්ෂිත බන්ධනාගාරගත කරනවා දවස් 21කට ඔහු රිමාන්ඩ් කරනවා. දැන් ඒක සාධාරණද කියන එක ඒක හරිද කියන එක අන්ත සාක්ෂියට තට්ටු කරලා අහන්න කරපු දේ හරිද කියන එක. මොකද තෙල් ලීටර් 4ක් තියන් ඉන්නවා වගේ නෙවෙයි, මීට වැඩිය වංචාවල් සිද්ධ වෙලා තියෙනවා. මීට වැඩිය කාලකන්ණි විදිහට මේ රටේ ජනතා බදු මුදල්, ජනතා මුදල් ඕන හැටිය ගල් අඟුරු හරහා වුණත් සුදුරුණු වංචාව, සීනි බදු වංචාව ඔය ඕන විදිහකින් කරපුවා අපි ඉතිහාසයෙන් දැන් දන්නවා. මේගොල්ලෝ කෑ ගැව්වා ඒව සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්නවා කියලා. ඉතින් මොවුන්ට සිද්ධ වෙයි ඒව සම්බන්ධයෙන් ඇක්ෂන් ගන්න. මේ අහිංසක මිනිස්සුෙකුට මේ ගන්න ඇක්ෂන් එක අනුව ඒවත් ඒ ක්‍රමයට සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සහ ඒ මිනිස්සයාට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද 29 වෙනිදා දානෙට තමයි මිනිස්සයා 26 වෙනිදා තනකොළ කපන්න මැෂින් එකට දාන්න මේ තෙල් ටික තියන් හිටියේ. එතෙන්දී දැන් ඒක එහෙම වෙනවා වගේම QR එක අනුව ඒ තෙල් ලීටර ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි කරලා දෙන්න සිද්ධ වෙයි. මේ යන ක්‍රමය අනුව මිනිස්සුන්ට දැන් පෝලිං නැති ක්‍රමයක් නැති වෙලා තියෙනවා. මොකද මේ මිනිස්සුන්ට තෙල් ගහගන්න සල්ලි නැති ප්‍රශ්නේ නිසා. වෙන හේතුවක් නෙවෙයි. තෙල් තියෙනවා, තියෙන ප්‍රමාණය තමයි තියෙනවා. නමුත් තෙල් ගහගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. ලීටර දෙකක් ගන්නත් රුපියල් 800ක් ඕන වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒක නිසා මේ මිනිස්සුගේ ජීවිත ඉතා අවුල් සහගත මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් QR එකේ ප්‍රමාණයත් වැඩි කරලා ඔත්තේ රට්ටේ ක්‍රමයේ කෙසේ වෙතත් ඔත්තේ රට්ටේ ක්‍රමයට වැඩි යනවනම් ඔය දෙගොල්ලොන්ටම ගහ ගන්න පුළුවන් විදිහට ෂෙඩ් වලට තෙල් ටික ආවනම් බොහොම ස්තුතියි කියලා තමයි අපි ආණ්ඩුවට කියන්නේ. ඒක අනිවාර්යෙන් මේ විදිහට කරන්න සිද්ධ වෙයි. මොකද ජනතාව බොහොම අසීරු තත්වයක ලොකු පීඩනයකින් තමයි මේ වෙද්දි ජීවත් වෙන්නේ.